විද්‍යාත්මක පර්යේෂණ මගින් එහෙම නැත්නම් විද්‍යාත්මක සාක්ෂි මගින් ඔප්පු කළ හැකි සාධක එහෙම නැත්නම් අවදානම් සාධක රුධිරගත පිළිකා සඳහා අපට හඳුනා ගැනීම ඉතාම අපහසුයි. නමුත් ඇතැම් රුධිරගත පිළිකා රෝගීන් තුල අපට සුළු වශයෙන් ඊ타ත්ම විරලව දකින්න ලැබෙන අවදානම් සාධක කීපයක් අපට දකින්න අඳුර ගන්නට පුළුවන්. නමුත් මේන් අදහස් කරන්නේ නැහැ සියලුම දෙනා තුල මේ අවදානම් සාධක තිබෙනවා හෝ අපට මේක බහුලව දකින්න ලැබෙනවා කියන කාරණාව. උදාහරණයක් විදිහට ගත්තොත් ඇතැම් රසායන ද්‍රව්‍යයන් වලට යම් කෙනෙක් නිරන්තරයෙන්ම නිරාවරණය වීම. උදාහරණයක් විදිහට බෙන්සීන් වැනි රසායන ද්‍රව්‍ය මෙවැනි රසායන ද්‍රව්‍ය රබර් කර්මාන්තය ආශ්‍රිතව භාවිතා වෙනවා. ඒ වගේම ෆෝමැල්ඩිහයිඩ් වගේ රසායන ද්‍රව්‍ය මේ වගේ රසායන ද්‍රව්‍ය මගින් යම් කිසි ප්‍රමාණයකින් කෙනෙකුගේ රුධිරගත පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරනවා වෙන්නට පුළුවන්. ඒ වගේම දුම් පානය තුලත් බෙන්සීන් වැනි රසායන ද්‍රව්‍ය සහ අනෙකුත් රසායන ද්‍රව්‍ය තිබෙනවා. ඊ타ත්ම සෞඛ්‍යයට අහිතකර ඒ වගේම රුධිරගත පිළිකා ජනනය වීම සඳහා හේතු සාධක විය හැකියි. ඒ වගේම තුන්වෙනුව ස්ථූලභාවය රුධිරගත පිළිකා වලටත් අවදානම වැඩි කරන සාධකයක් වෙනවා. ඒ වගේම ඇතැම් විට අයනීකරණ විකිරණයට භාජනය වීම නිරන්තරයෙන්ම අයනීකරණ විකිරණයන්ට භාජනය වීම කෙනෙකුට රුධිරගත පිළිකා රෝගය වැඩි වීමට අවදානම් සාධකයක් විය හැකියි. ඒ වගේම ඇතැම් විට ඇතැම් රෝගීන්ට පිළිකා රෝගීන්ට විශේෂයෙන්ම ලබා දෙන අයනීකරණ විකිරණය එමෙත විකිරණශීලී ප්‍රතිකාර සහ ඇතැම් විට ලබා දෙන පිළිකා මර්ධනය සඳහා ලබා දෙන පිළිකා නාශක ඖෂධ ඇතැම් විට ඉතාමත්ම විරලව දුර්ලභව යම් කිසි කොටසකගේ වසර ගණනාවකින් පසුව රුධිරගත පිළිකාවක් ඇතිවීමේ අවදානම් වැඩි කිරීමට හේතු වෙනවා විය හැකියි. නමුත් මෙවැනි දෙයක් අපි ලබා දුන්නාම මෙවැනි කාරණාවක් කිව්වාම ඒක ගැන අනියත බියක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක කරුණා කරලා ඒක ගැන මම අවධාරණයෙන් කියන්නේ ඒ ගැන අනියත බියක් ඇති කරන්න අවශ්‍ය නැහැ. ඇතැම් විට ඊ타ත්ම විරලව ඇතිවන දුර්ලභ ගණේ තත්වයක් ගැන පමණයි මම සඳහන් කළේ. ඒ වගේම ඇතැම් විට යම් යම් ප්‍රවේණිගත නිදන්ගත නැත්නම් ප්‍රවේණිගත තත්වයන්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඩවුන් සහ ලක්ෂණය, ඒ වගේම ෆැන්කොනි ඇනීමියා මේ ආකාරයේ විවිධාකාරයේ ප්‍රවේණිගත රෝග සහිත රෝගීන්ට රුධිරගත පිළිකා ඇතිවීමේ අවදානම සාපේක්ෂව වැඩි. ඒතර මේ වගේ කාරණාවන් තමයි රුධිරගත පිළිකාවන් ඇතිවීමට හේතු වශයෙන් අපට දකින්න ලැබෙන්නේ. නමුත් අපි අවධාරණය කළ යුතු කාරණාව තමයි බහුතරයක්ම සාතිශය බහුතරයක් වන රුධිරගත පිළිකාවන් ඇති වෙන්නේ හුදෙක් අහම්බයක් ලෙසයි. අපේ රුධිරයේ එහෙම නැත්නම් අපේ ඇට මිදුළු වල තිබෙන රුධිර ජනක සෛල නැවත නැවත බෙදී යාම මගින් ඒවා විකසනයට ලක්වීම මගින් තමයි රුධිරයේ සංඝටක සෛල ඒ කියන්නේ රතු රුධිරාණු සුදු රුධිරාණු සහ රුධිර පට්ටික ආදිය බිහිවන්නේ. ඒතර මේ ක්‍රියාවලිය ඊ타ත්ම පාලනයකින් යුතුව ඊ타ත්ම ක්‍රමානුකූලව අපේ ශරීරයේ තුල සිදුවන ක්‍රියාවලියක්. දිනකට අපේ ඇට මිදුළු තුල බිලියන ගණනක් සෛල මේ ආකාරයෙන් බිහි වෙනවා. ඒතර වැඩි වැඩියෙන් සෛල බිහි වෙනකොට යම් කිසි අවස්ථාවක මෙවැනි සෛලයක පොදයකක යම් කිසි ජානමය විකෘතියක් ඇතිවීමේ අවදානමක් තිබෙනවා. නමුත් අපේ ශරීරය තුළ තිබෙනවා මෙවැනි ජානමය විකෘති නැවතත් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ක්‍රියාවලියක්. නමුත් මේ ප්‍රක්‍රියාවලියේ යම් බිඳවැටීමක් වෙනවා නම් යම් කිසි කෙනෙකුගේ අසාමාන්‍ය සෛල බිහි වෙනවා නම් මේ ආකාරයෙන් ඒව නැවත නැවත බෙදී යාම මගින් රුධිරගත පිළිකා තත්වයන් බිහිවන්නට හැකියාව තිබෙනවා. එතකොට මට කියන්න අවශ්‍ය වුණේ මෙවැනි බිලියන ගණනක් සෛල බෙදී යාමේදී යම් කිසි රුධිර ජනක සෛල මගින් නිෂ්පාදනය වෙන විකසනය වෙන මේ ක්‍රියාවලියේදී යම් කිසි ජානමය විකෘතියක් ඇති වෙනොත් ඒක හුදෙක් අහඹු ලෙස ඇතිවෙන දෙයක් බහුතරයක් රෝගීන් තුල.